මේ දවස්වල හැමෝටම දෙන ප්‍රශ්නයක් තමයි විවාහයට පිරිමේගේ දිග පළල ප්‍රශ්නයක්ද. ඉතින් ඒ විස්තරයට උත්තරත් අරගෙන අපි ආවා මේ ෆිල්ම් එකත් අරගෙන. ඉතින් මේ ෆිල්ම් එක ගැන පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ෆිල්ම් එක ලිව්වේ වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ පිටපත සිනමා ප්ලස් අපිට ලබා දුන්නේ වෛද්‍යවරයෙක්. ඔහු ස්ක්‍රිප්ට් ලියන දක්ෂයෙක්. ඉතින් ඔහුගේ ස්ක්‍රිප්ට් එක අපි බාරගත්තා මේ ෆිල්ම් එක නිසාම. මේ ෆිල්ම් එකේ වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩුව තියෙන නිසා. ඉතින් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අද අපි ගෙනාවේ Lust Stories කියන 2018 ආපු හින්දි ෆිල්ම් එක. මේක ඔයාලා කලින් සමහර විට බලලා ඇති. ඉතින් අපි ෆිල්ම් හතරම එකට අරගෙන මේ රසවත් ෆිල්ම් එකක්. ඉතින් මේක කෙටි චිත්‍රපට හතරකින් සමන්විත කතාවක්. ඇත්තටම මේක තියෙන්නේ ආදරය, ලිංගිකත්වය වගේම මිනිස්සුන්ගේ හැඟීම් කොහොමද එකිනෙකාගේ පෞල් ජීවිතවලට බලපාන කියන එක. මේ කතා හතරම එකිනෙකට එකක් වෙනස් වගේම මේ කතා හතරම ආදරය සහ ලිංගිකත්වයේ එක එක පැතිකඩවල ලස්සනට පෙන්නලා තියෙනවා. එහෙනම් පරක්කු වෙන්නේ නැතුව හැමෝම එකතු මේ සුපිරි ෆිල්ම් එක බලන්න. පළවෙනි කතාව පටන් ගන්නේ කාලින්දි කියන ගෑනු කෙනයි තේජස් කියන කොල්ල දෙන්න වාහනයක යන සිද්ධියකින්. දෙන්නම ඊට පස්සේ යනවා තේජස්ගේ ගෙදරට. ගෙදර ඉද්දි තේජස්ගෙන් අහනවා ගෙදර කවුරුවත්ම නැද්ද කියලා. ඒතකොට තේජස් කියනවා ආච්චි ආර ගෙදර ඉන්නේ. එයාත් අද නැහැ කියලා. ඊට පස්සේ දෙන්නම යනවා තේජස්ගේ කාමරයට. ඒ වෙලාවේ තේජස් කියවන්න එකතු කරන පොත් දැක්කට පස්සේ කාලින්දිට එයාගෙන පැහැදීමක් ඇති වෙනවා. මෙලා එක පොතක් පෙන්නලා කාලින්දි අහනවා ඔයා එයාගේ පොත් එහෙමත් කියවනවද කියලා. ඒතකොට තේජස් කියනවා නතාෂා කිවිහින්ද කියවන්න ගත්තා. ඒත් එක කියවන්න අමාරු පොතක්. මම බාගෙට කියවලා නැවැත්තුවා කියලා. ඇත්තම නතාෂා කියන්නේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඊට පස්සේ කාලින්දි තේජස් ඇඳට තල්ලු කරගන්නවා. මේ ලාවේ කාලින්දි තේජස්ගෙන් අහනවා මේක ඔයාගේ පළවෙනි පාරද කියලා. ඒතකොට තේජස් කියනවා ඔව් මේක මගේ පළවෙනි පාර කියලා. ඊට පස්සේ කාලින්දි කියනවා හරි මම ඔයාට උගන්වන්නම් කියලා. පහෝදා උදේ කාලින්දි හැරෙනකොට එයා එක ඇඳකයි අනිත් ඇඳේ තේජස් ඉන්නවා. එයා තේජස් අහනවා මොනවා හරි බොන්න ඕනද කියලා. ඊට පස්සේ කාලින්දි අහනවා තේ එකක් බොමු කියලා. මේලා තමයි කාලින්ගිට ටිකක් සිහිය ඇවිල්ලා ඉන්නේ. දෙන්නම කලින් දවසේ එළියට ගිහිල්ලා බීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මේලා තේජස් කියනවා ඊයේ වෙච්ච දේ ගැන ඔයා මොකද හිතන්නේ? ඔයා ඒක අවුල් කියලා හිතනවද? ඒක නැත්තම් හොඳයි කියලා හිතනවද කියලා. එතකොට තේජස් කියනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ කාලින්දි කියනවා ඒක ඊයේ වෙන තිබ්බ දෙයක් නෙමෙයි. මේක එක දවසක එක රැයක් වෙච්ච සිද්ධියක් විතරයි කියලා. එහෙම හිතලා ඒක අමතක කරලා දාන්න. මේක ගැන හිතලා මට ආදරය කරන්න එපා කියලා. එතකොට තේජස් කියනවා එයා හැම කරන්නේ නෑ කියලා. මෙලව කාලින්දි කියනවා එයාගේ මහත්තයා වෙච්ච මිහිර් එයා එක්ක මිහිර්ගේ ආදර කතා කලින් කියලා තියෙනවා. එයා කියනවා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක හිටියොත් එහෙම එයා නිතරම එක් ගැන හිතලා අන්තිමට දෙන්න ආදරෙන් බැඳෙනවා කියලා. මෙලව කාලින්දි කියනවා මට තේරෙන්නේ නැහැ. ආදරය ලිංගිකත්වය කියන එක මිනිසුන්ට වෙන් කරලා අඳුර ගන්න බැරි. ඇයි කියලා. එයා එතනින් පිට වෙලා යනවා. කාලින්දි ඇත්තටම කොලෙජ් එකක ටීචර් කෙනෙක්. එයා එදා දවසේ පරක් වෙලා පන්තියට දුවගෙන එනවා. ඇත්තටම තේජස් කියන්නේ කාලින්දිගේ ශිෂ්‍යයෙක්. මෙලව කාලින්දි එන එකත් එක්ක තේජස් hinaවේ එයා දිහා ආදරෙන් බලා ඉන්නවා. මෙලා කාලින්දි කියනවා මොකද ඔයා අමුතු විදිහට මන් දිහා බලන්නේ? ඇයි අපි අතර මොකක් හරි රහසක් තියෙනවද? එහෙම නෑ නේද කියලා. ඒක අනිත් කට්ටිය ඉස්සරහ කියනවා. හැබැයි තේජස්ගේ හැසිරීමේ මොකක් හරි වෙනසක් තියෙනවා. එයා කැමැත්තෙන් හිටපු නතාෂා කියන ගෑනු ළමයට තේරෙනවා. මෙලා කාලින්දි තනියම එයාගේ හිතට එන දේවල් එක තරක කරනවා. කාලින්දි බැඳලා තියෙන මිහිර් කියන කෙනා එයාට වැඩිය අවුරුදු 12ක් වැඩිමල්. මිහිර් කාලින්දිගේ පළවෙනි ආදර වුණාට මිහිරට කාලින්දිට කලින් ගොඩක් ගෑනු ළමයි ඉඳලා තියෙනවා. ඒ වගේම එයා ගෑනු ළමයි ගැන විස්තර කාලින්දි එක්ක කියලා තියෙනවා. මේක නිසා කාලින්දිට මිහිර් ගත කරපු ජීවිතයකට තියෙන ලොකු කුතුහලයක්. කාලින්දිට කලින් කොල්ලෙක් හිටපු නැති හින්දා එයා වෙන කෙනෙක්ගේ ආදරය වෙන කෙනෙක් එක්ක හිටපු දී ගැන කිසිම අදහසක් නැහැ. ඒ නිසා එයා අත්දැකීම ගන්නත් එක තමයි තේජස්ට ලං වෙලා තියෙන්නේ. මිහිර්ට තේජස් වෙන්න බෑ වගේම තේජස්ට මිහිර් වෙන්නත් බෑ කියලා කාලින්දි දන්නවා. කාලින්දි යාගේ පන්ති ඉවර කරලා ස්ටාෆ් රූම් එකට ආවට පස්සේ එතන ඉන්න ගුරු ළඟදී කියපු ප්‍රවෘත්තිය ගැන කතා වෙනවා. ඒකේ හැටියට ගුරුවරයෙක් එයාගේ ශිෂ්‍යයෙක් එක්ක ලිංගික සම්බන්ධතාවය පවත්වලා ගිහිල්ලා ඒක හොයලා තිනවා. මේකත් එක්ක ගුරුවරියගේ රස්සාව පවා නැතිලා තිනවා. ඒ වගේම එයාගේ හස්බන්ඩ් එයාව දාලා ගිහලා තිනවා. මේලයි ගුරුවරු දෙපැත්තට වෙදලා ඒක හොඳද නරකද කියලා කතා වෙනවා. එක්කෙනෙක් කියනවා ඒ ශිෂ්‍යයාගේ වයස අවුරුදු 18ට වැඩි හින්දා ඒක ගැටලුවක් නෑ. එයා වැඩිහිටියෙක් විදිහට එයාට තීරණ ගන්න අයිතියක් තියෙනවා කියලා. මේලයි තව ගුරුවරියක් කියනවා එහෙම වයස ගැන හිතලා විතරක් තීරණ ගන්න බෑ. මෙයා ගුරුවරයෙක් අරයා ගෝලෙක්. එහෙමනම් ඒ දෙන්න අතර ඒ වගේ සම්බන්ධතාවයක් පවත්වාගෙන එක වැරදි කියලා. මේ කතා බහට සම්බන්ධ නොවි ඒ කතාබහේ වෙන දේවල් හොඳටම මෙයා අහගෙන ඉන්නේ. ඇත්තටම එයාටත් ඒ වගේ සම්බන්ධතාවයක් තියෙන හින්දා පොඩි චකිතකින් තමයි එයා ඉන්නේ. මේ සිද්ධියෙන් පස්සේ කාලින්දි ඉක්මනට එළියට එනවා. එයා දකිනවා තේජස් එයාගේ යාළුවොත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඊට පස්සේ කාලින්දි තේජස් පැත්තකට කතා කරලා අහනවා ඔයාගේ වයස කීයද කියලා. ඒතකොට තේජස් කියනවා එයාටගේ අවුරුදු 21ක් වෙනවා කියලා. කාලින්දි තේජස්ගෙන් අහනවා මට වගේ උපන්දින සහතිකේ බලන්න පුළුවන්ද කියලා. එතකොට එයා කියනවා ඒක කොලෙජ් එකට බාර දීලා තියෙන්නේ. ඔෆිස් එකෙන් ගන්න ඕනේ කියලා. මේ වෙලාවේදී කාලින්දි කියනවා මට ගන්න බැහැනේ. එතකොට කට්ටිය විස්තර අහන්න පුළුවන් කියලා. ඊට පස්සේ කාලින්දි ආයෙමත් තේජස්ගෙන් අහනවා එදා අපි දෙන්න අතර වෙච්ච සිද්ධිය මම ඔයාට බලහත්කාරයෙන්ද නැත්නම් ඔයා කැමැත්තෙන්ද කළේ කියලා.
මෙලා තේජස් කියනවා ඔයා තමයි හැබැයි මුලින්ම පටන් ගත්තේ කියලා. එතකොට කාලින්දි ආයෙත් අහනවා ඔයාකට කැමැත්තෙන්ද හිටියේ නැත්නම් ඔයා අකමැති වුණාද කියලා. ඊට පස්සේ තේජස් පිළිගන්නවා එයා කැමැත්තෙන් තමයි හැම දෙයක්ම උනේ කියලා. මෙලා කාලින්දි එයාගේ ෆෝන් එකෙන් රෙකෝඩින් එකක් දාගන්නවා. තේජස්ට කියලා මගේ නම තේජස් මම කාලින්දි අතර වෙච්ච සිදුවීමත් එක්ක මම කැමැත්තෙන් තමයි හිටියේ කියලා. මේ ඉතින් පස්සේ තේජස් නතාෂා එක්ක එළියට ගිහින් ඉන්නවා. ඒගොල්ලෝ ස්ටෑන්ඩ් අප් කොමඩි වැඩසටහන බල hina වෙවි ඉන්නේ. මෙලවේ කාලින්දිත් එතනට ඇවිල්ලා ඉන්නවා. එයා දකිනවා තේජස් නතාෂාත් එක්ක විනෝදෙන් ඉන්නවා. ඒ සිදින් පස්සේ කාලින්දි තේජස්ව හම්බෙන්න එනවා එයාලා ගෙදරට. ඇවිල්ලා කියනවා අද උදේ ඔයාගෙන් කට උත්තරයක් වගේ රෙකෝඩ් එකක් ගත්තා. ඒකට මට සමා වෙන්න. ඒකෙන් බය වුණා. දැන් අපි දෙන්න අතර කිසි දෙයක් නැහැ කියලා. අපි දෙන්න යාළුවෝ වගේමු. මොකට මට දැන් කොල්ලෙක් ඉන්නවා. මෙලා තේජස් අහනවා කාලින්දිගෙන් එක් අලුත් කොල්ලා කවුද කියලා. මෙලා කාලින්දි කියනවා එයා එක්ක එකට වැඩ කරන නීරජ් කියන සර් තමයි අලුත් කොල්ලා කියලා. එතකොට තේජස් කාලින්දිගෙන් එයාලගෙන විස්තර අහනවා. මෙලා කාලින්දි කියනවා තේජස් කැමති මොනෝගැමි නැත්නම් එක කාන්තාවක් එක පිරිමියෙක් එක්ක ජීවිතය බෙදා ගන්න ಜಾති සම්බන්ධතාවයකට. එනිසා කැමති නෑ මම වෙන කට්ටිය එක්ක ඉන්නවට කියලා. මෙලා කාලින්දි තේජස්ට කියනවා මම ඔයාගේ නතාෂා එක්කන සම්බන්ධයට මැදිහත් වෙලා ඒකේ ප්‍රශ්න ඇති කරන්නේ නෑ කියලා. මෙලා කාලින්දි ආයමත් එයා එක්කම කතාවට වැටෙනවා. එයා කියනවා අපි කවදාවත් ආදරය කරන අයට වෛර කරන්නේ නෑ. මම මිහිරට වගේම තේජස්ටත් ආදරේ. මේ ඉදින් පස්සේ ඇත්තටම එයාලගෙන අවිශ්වාසයක් අනාගතයක් නෑ වගේ එකක් හිතෙන්න පුළුවන්ද? එහෙම හිතෙන්නත් පුළුවන්. ඒත් මම එයාලට ආදරය කරන කාලේ මගේ උපරිමෙන් එයාලට ආදරය කරා කියලා කාලින්දි කියනවා. දවසක් තේජස් යාගේ කැම්පස් එකේ වැඩක් කරගෙන ඉද්දි කාලින්දිගෙන් හදිස්සියම කෝල් එකක් එනවා. එයා ගොඩක් අවුලෙන් පත්තර කෝල් ටිකක් ඉරේට තමයි ඉන්නේ. එයා මේලා තේජස්ට කියනවා ඉක්මනට හම්බෙන්න එන්න කියලා. තේජස් එයාට පුළුවන් ඉක්මනින් යනවා කාලින්දිව හම්බෙන්න. එතකොට කාලින්දි ටිකක් අවුලෙන් වගේ ඉඳගෙන තමයි ඉන්නේ. එතකොට තේජස් අහනවා මොකක්ද හදිසිය කියලා. මෙලා කාලින්දි කියනවා දැන් මේ හදිසිය ඉවරයි. ඊට පස්සේ තේජස් කාලින්දි එක්ක තේකක් බිබී කතාවට රැඳෙනවා. මෙලා කාලින්දි තේජස්ට කියනවා නීරජ් එක්ක තියෙන සම්බන්ධතාවය හරියන්නේ නැහැ. එයා හැමදේම දන්නවා. හැම දෙයකටම ගොඩක් දක්ෂයි. ඒ වුණාට අපි දෙන්න අතර ආදරයක් නැහැ. කිසිම හැඟීමක් ඇති වෙලත් නැහැ. එයා අඩුතරමේ ආදරය කරන්න පටන් ගන්න කොහොමද කියලාවත් දන්නේ නැහැ. එයාට දවස් 17යි පැය 16යි විනාඩි 32ක් ගියා මාත් එක්ක එකතු වෙමුද කියලා අහන්න. මෙලා තේජස් කාලින්දිගෙන් අහනවා ඒ මොකක්ද කියලා. එතකොට කාලින්දි කියනවා මටත් මුලින්ම ඔලුවට ආවේ ඒ ප්‍රශ්නේම තමයි. එයා ලිංගිකව එකතු වෙනවට තමයි ඒ විදියට කියලා තියෙන්නේ කියලා. සෑහෙන කාලයකට පස්සේ නීරජ් කාලින්දි එක්ක මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක කාලින්දිට ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මෙලා නීරජ් ලයිට් ඔක්කොම ඕෆ් කරනවා. එයා වැඩි කැමැත්තක් නැහැ කාලින්දි එයාව දකින්නට. ඊට පස්සේ කාලින්දි අහනවා ඔයා ගාව කොන්ඩම් එකක් තියනවද කියලා. ඊට පස්සේ නීරජ් කොන්ඩම් එකක් ගන්න ඇදෙන් නැගිටලා යද්දි එයා කකුලේ මොකක් හරි වදිනවා. එලා කාලින්දි ලයිට් එක දානවා. කාලින්දි ලයිට් එක දාපු එකත් එක්ක නීරජ් ටිකක් අපහසුතාවයටපත් වෙනවා. කාලින්දි ආයමත් සෝරි කියලා ලයිට් එක වහනවා. දෙන්නගේ මේ කතාව අතරේ තේජස්ට කෝල් එකක් එනවා. කාලින්දි තේජස්ට කියනවා ෆෝන් එක ගන්න කියලා. ඒත් එයා කෝල් එක ගන්න නැහැ. එතකොට කාලින්දි කියනවා කෝල් එක ගන්න කාගෙන්ද කෝල් එක ආවේ කියලා. තේජස් කියනවා ඒක එච්චර වැදගත් එකක් නෙමෙයි කියලා. එයා ආයමත් එන කෝල් එක කට් කරලා කතාවට වැටෙනවා. ඊට පස්සේ කාලින්දි තේජස්ට කියනවා අපේ සම්බන්ධතාවය නැවැත්තුවා. ඊට පස්සේ කාලින්දි තේජස්ගෙන් අහනවා ඔයාගේ නතාෂාගේ සම්බන්ධයට කොහොමද ඔය දෙන්න ලිංගිකව එකතු වෙනවද කියලා. එතකොට තේජස් ඒකට උත්තරයක් දෙන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ කාලින්දි කියනවා මම ඔයාට මගේ හැම දෙයක්ම කියලා. ඇයි ඔයා මට කියන්නේ නැත්තේ කියලා. එතකොට තේජස් කියනවා මම ඔයාගෙන් ඇහුවේ නෑ. ඔයා තමයි පැනලා උත්තර දුන්නේ කියලා. පස්සේ තේජස් කාලින්දිගෙන් අහනවා දැන් ඔයාට කොල්ලෙක් නැති අපි දෙන්න එකට ඉන්නවද කියලා. ඒත් කාලින්දියකට උත්තරයක් දෙන්නේ නැහැ. පහුදා කාලින්දිගේ ක්ලාස් එකේදී අදගෙනවා තේජස් නතාෂා දිහා බල hina වීම හෙත් කරනවා. ඒ කියලා දෙන්නම පාඩමට අවධානයෙන් නෙමෙයි ඉන්නේ. මේලයි කාලින්දි නතාෂා ගාවට ගිහිල්ලා ෆෝන් එක ඉල්ලනවා. පස්සේ කාලින්දි නතාෂාට කියනවා ඒකේ පාස්වර්ඩ් එක දාලා දෙන්න කියලා. එතකොට නතාෂා කියනවා මට ඒකේ පාස්වර්ඩ් එක මතක නැහැ කියලා. ඊට පස්සේ කාලින්දි නතාෂාට කියනවා ෆෝන් එක ඔෆිස් එකෙන් ඉල්ල ගන්න. දැන් මගේ ක්ලාස් එකෙන් එළියට යන්න කියලා. නතාෂාව පන්තියෙන් එළියට දානවා. මේ සිද්ධියෙන් පස්සේ කාලින්දි ගෙදරට වෙලා තනියම ඉන්නේ. එයා හැම වෙලාවෙම තේජස් ගැන කල්පනා කරනවා. එයාට හොරෙන් තේජස්ගේ FB එකට ලොග් වෙන්න හැදුවත් පාස්වර්ඩ් එක දන්නේ නැති හින්දා ඒක කරගන්න බැරි වෙනවා. එයා තේජස් නතාෂා එක්ක කන්න බොන්න යන තැන් වලට පස්සේ යනවා. ඒ දෙන්න රෙස්ටුරන්ට් එක කතා කරගෙන ඉද්දි කාලින්දි යාලා මොනවද කරන්න කියන එක කණ්ණාඩියෙන් බලාගෙන තේජස්ට දිගටම කෝල් කරනවා. හැබැයි තේජස් ඒ කෝල් ආන්සර් කරන්න නැතුව කට් කරලා ෆෝන් එක පැත්තකින් තියනවා. ඊට පස්සේ තේජස් නතාෂාත් එක්ක වෙන තැනකට එළියට යනවා. මේලා දෙන්නගේ පස්සෙන් එයාගේ වාහනේ යන කාලින්දි දෙන්නම කතා කරගෙන මෙසේට ඇවිල්ලා ඉඳ ගන්නවා. ඒක දැක්කට පස්සේ නතාෂාගේ මූණ ටිකක් වෙනස් වෙනවා. මේලාවේ කාලින්දි නතාෂාගෙන් අහනවා දැන් ඔයාලා ඔය පාඩම් කරන හැටිද? නතාෂා ඔයා නම් ක්ලාස් එකේ එකට ඉන්න රාහුල් එක්ක කැන්ටින් මේ ගන්නේ ආකාශ එක. දැන් මේ තේජස් එක්ක තැන් රවුම් ගහනවා. අම්මලා තාත්තලාත් ඉන්න ඩුබයි නේද? එයාලා හොඳට සල්ලි එවනවද? ඔයාලා ෆ්ලැට් එකේ තනියම දින්නේ. මොනතරම් නාස්තියක් නේද කියලා කාලින්දි තේජස්ට කියනවා. මම ඔයාලට කරදර ගන්නෑ නෑ. මේලා තේජස් එතන නැගිටලා කාලින්දි පස්සෙන් යනවා. පස්සේ එළියට ආපු තේජස් කාලින්දිගෙන් අහනවා ඔයාගේ කෙල්ලද?
එතකොට තේජස් කියනවා නෑ. ඊට පස්සේ කාලින්දී අඬාට මිහිරට කෝල් එකක් කරන් එච්ච හැමදේම කියනවා. මලයා කාලින්දී කියනවා අපි කෙනෙක්ට ආදරය කරනවා නම් ඒක හදවතින්ම කරන්න ඕනේ. අපි කිසිම දෙයක් හංගන්නේ නෑ. අපි ආත්මార్థකාමී වෙන්න හොඳ නෑ කියලා. ඇත්තටම මිහිර් ඒ වගේ කෙනෙක්. එයා කවදාවත් ආත්මార్థකාමී වුණේ නෑ. එයා මට සමනලෙක් වගේ තටු ගහලා පියාඹන්න කියලා හැම වෙලාවෙම කිව්වා. ඊට පස්සේ කාලින්දී තේජස්ට කෝල් එකක් ගන්නවා. මලයා තේජස් ඉන්නේ නතාෂා එක්ක. ඒතර කාලින්දී කියනවා මම දන්නවා නතාෂා එක්ක ඉන්නේ කියලා. ඒත් මම කියන දේවල් වලට උත්තර දෙන්න කියලා. මලයා තේජස් කියනවා මට දැන් ඔයාට කතා කරන්න බෑ. දැන් රෑ වෙලා good night කියලා ෆෝන් එක තියනවා. ඊට පස්සේ කාලින්දී යාටම කියා ගන්නවා ආදරය කරද්දී හැමදේම කියන්න ඕන. කිසිම දෙයක් හංගන්න හොඳ නෑ. මිහිරුයි මම අතර තියෙන ඒ වගේ ආදරයක්. එයා මට වඩා ගොඩක් දුරතරක් තමයි ජීවත් වෙන්නේ. ඒත් අපි හැම වෙලාවෙම කෝල් ගන්නවා. ඒ වගේම අපි කරන හැම දෙයක් ගැනම එයාට කියනවා. තේජස් එක්ක තිබ්බ සම්බන්ධය වගේම නීරජ් එක්ක තිබ්බ සම්බන්ධය ගැනත් එයා හැම දෙයක්ම කියලා තියෙන්නේ. ඒ වගේම කාලින්දී කියනවා මිහිර මට පරාර්ථකාමී විදියට කියලා තිනවා. මටගේ ජීවිතේ අලු. දැන් හොයාගෙන යන්න කැමති දෙයක් කරන්න කියලා. ඉතින් මම ඒ වගේ දෙයක් කරද්දී ආත්මార్థකාමීව හැසිරෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ කාලින්දී කියනවා නතාෂා ගැන මට කිසි ප්‍රශ්නයක් නැහැ. එයා තරුණ ළමෙක්. එයාගෙන් වැරදි වෙන්න පුළුවන්. හැබැයි තේජස් නතාෂා කිද්දි මට බොරු කියනවා. ඒක නම් මට අල්ලන්නේ නැහැ කියලා. ඊට පස්සේ කාලින්දී කියනවා. ඊට පස්සේ කාලින්දී යනවා තේජස්ගේ ගෙදරට. මෙලෑ තේජස්ගේ ආච්චි එළිය පත්තරයක් කියව ඉන්නේ. ඊට පස්සේ කාලින්දී ආච්චි කියනවා තේජස් ඉන්නවද කියලා. ඒතකොට ආච්චි කියනවා තේජස් ගෙදර ඇතුලේ ඉන්නවා කියලා. ඊට පස්සේ කාලින්දී ගිහිල්ලා තේජස් කොහෙද කියලා හොයලා බලුවම තේජස් බාත්රූම් එකට වෙලා ඉන්නේ. මෙලෑ කාලින්දී ගෙදර දොර ලොක් කරනවා. ආච්චි එළියට දාලා ඊට පස්සේ එයා ආයෙමත් තේජස්ගේ කාමරේ ඇතුළට වෙලා කාමරේ ලොක් කරගෙන ඒ මුරු කාමරේ අවසල හොයනවා. ගෑනු යට ඇඳුමක්. මේ අතරේ බාත්රූම් එකේ ඉඳලා නාගෙන තේජස් එනවා එළියට. ඊට පස්සේ එයා ආච්චි ගේ ඇතුළට අරගෙන අහනවා. ඔයා එළි නම් හිටියේ කවුද කාමරේ ඇතුළේ ඉන්නේ කියලා. එතකොට ආච්චි කියනවා කවුද මන්ද පිස්සු ගෑණියෙක් ඇතුළට ආවා කියලා. මලයි කාලින්දර යට අරමුත් අරගෙන එළියට එද්දි තේජස් හම්බ වෙනවා. ඊට පස්සේ කාලින්ද කියනවා කාමරේ ඇතුළට එන්න කතා කරන්න කියලා. ඊට පස්සේ ඒ යට ඇඳුම පෙන්නලා කාලින්ද තේජස්ගෙන් අහනවා මේ යට ඇඳුම කාගේද කියලා. එතකොට තේජස් කියනවා කාගේද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ කාලින්ද ආයෙමත් අහනවා මේක නතාෂාගේ නේද කියලා. ඊට පස්සේ හරි උත්තරයක් දෙන්නේ නැති හින්දා කාලින්ද තේජස්ගේ කාමරේ තියෙන බඩු පොළේ ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාලින්ද තේජස්ගේ ටීවී එක පොළවේ ගහන යනකොට තේජස් කියනවා ඕකට මොකුත් කරන්න එපා. ඕක ගොඩක් ගණන් කියලා. ඊට පස්සේ යාගේ කේන්ති පාලනය කරගත්ත කාලින්ද හිත සංසුන් කරගෙන තේජස් කියන්නේ ඉඳ ගන්නවා. ඊට පස්සේ කාලින්ද ඇත්ත තේරුම් ගන්නවා. එයා හොයාගත්ත ගෑනු යට ඇඳුම එයාගේම එකක් කියලා. ඊට පස්සේ එයා යට ඇඳුම බෑග් එකේ දාගෙන තේජස්ට කියනවා මම දන්නවා ඔයා නතාෂාත් එක්ක එකට නිදා ගන්නවා කියලා. මම දවසක් ඔය දෙන්නම අතටම අල්ල ගන්නවා කියලා. එතනින් පිට වෙලා යනවා. ඊට පස්සේ වාහනේට ගිහිල්ලා කාලින්ද ෆෝන් එක අරන් බලනකොට එයා දකිනවා තේජස් එක්ක නතාෂා ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා තියෙන වීඩියෝස්. ඊට පස්සේ එයා ආයෙමත් යනවා තේජස් එකේ දෙට. එයාට කතා කරන දෙන්නම තේජස්ගේ කොරිඩෝ එකේ පුඩු දෙක ඉඳ ගන්නවා. ඊට පස්සේ කාලින්ද තේජස්ට කියනවා ඔය දෙන්න පොඩි ළමයිගේ වීඩියෝ දානවා ඉන්ස්ටාග්‍රෑම් එකේ. ඊට පස්සේ මම දැකලා ඔයාලා කොමඩි වැඩසටහනක් බලන්න ගිහිල්ලා තින්නවා. මට මේවා පේන්න බෑ. ඔය දෙන්න එදා මා එකට ඉද්දි හිටියා වගේ සින්දාගෙන කාමරයකට හිටියා නේද? බොරු කියන ලෑස්ති වෙන්න එපා කියලා. මේ වෙලාවේ තේජස්ට කියනවා. මට සමාව වෙන්න. මම හිතුවේ නෑ ඔයාට ඒක ඒ තරම් රිදෙයි කියලා. එතකොට කාලින්ද කියනවා නතාෂා ඇත්තටම ඔයාට ආදරේ නෑ. එයා ඇත්තටම ඔයාව පාවිච්චි කරනවා විතරයි. එයාට නිකන් ඔයාව ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆිල්ටර් එකක් විතරයි. අද දවසේ ඔයාව තියාගෙන ඉඳි. හෙට ඔයාව වෙන කෙනෙක් එක්ක මාරු කරා කියලා. ඊට පස්සේ කාලින්ද තේජස්ට කියනවා ඔය දෙන්න බ්‍රේක් අප් වෙන්න ඕන කියලා. එතකොට තේජස් උත්තරයක් දෙන්නේ නෑ. මෙලා කාලින්ද කියනවා ඔයාලා කැමති එකක් කරගන්න කියලා. එතනින් නැගිටලා යනවා. මෙලා තේජස් කාලින්දට කියනවා මට සමාව වෙන්න මැඩම්. මම හිතුවේ නෑ ඒක ඔයාට ඔච්චරම රිදෙයි කියලා. මම ඔයාට කැමතියි. මම ඔයා වෙනුවෙන් එයාව අතාරින්න ලෑස්ති කියලා. මෙලා කාලින්දි ආයෙම තේජස්ට කියනවා තමුසර පිසුද මම බැඳපු ගෑණියෙක් කියලා. එතනින් පිට වෙලා යනවා. එක දවසක් මත් වෙලා දෙන්න එකට හිටියට ඇත්තටම කාලින්දට තේජස් එක්ක එකට ලිංගිව එකතු වෙන්න ආයෙ උමනාවක් තිබ්බේ නෑ. හැබැයි එයා ඇත්තටම තේජස්ට ආදරය කරා. ඒකින්ද එයා තේජස්ට හොඳ ගෑනු ළමයෙක් හම්බ වෙනකම් බලන් හිටියා වගේ එකක් තමයි අපිට මේක ඉවර වෙද්දි තේරෙන්නේ. හැබැයි ඇත්තටම මිහිර් කියලා කෙනෙක් ඉන්නවද? කාලින්දගේ හිතේ මැවිච්ච රූපයක්ද? මේක තවමත් ප්‍රශ්නාර්ථයක්. හරි. අපි යමු දැන් දෙවෙනි කතාංගය බලන්න. දෙවෙනි කතාව පටන් ගද්දී අපිට පෙන්නවා සුදා කියන ගෙදර වැඩින්න ගෑනු කෙනා අජිත් කියන ගෙදර අයිතිකාරයත් එක්ක ලිංගිකව එකතු වෙනවා. ඒකෙන් පස්සේ අජිත් නා ගන්න යනවා. ඒ වගේම සුදා එයාගේ සාමාන්‍ය ඇඳුම ඇඳගෙන ගෙදර වැඩ ටික කරන්න යනවා. ඊට පස්සේ අජිත් සුදා ටවල් එක ගෙනහලා දෙනවා. ඒ වෙලාවේ අජිත් සුදාගෙන් අහනවා නා ගන්නේ නැද්ද කියලා. ඒකෙන් පස්සේ අජිත් යාගේ ඔෆිස් එකේ වැඩට යන ඇඳුම ඇඳගෙන එයා කම්පියුටර් එකෙන් වැඩ පටන් ගන්නවා. මේ අතර එයාට කන්න කෑම එකක් වගේම තේකකුත් හදාගෙන සුදා ඉදන්න එනවා. මේ අතර අජිත්ගේ අම්මයි තාත්තයි ගමනක් ගිහිල්ලා ගෙදරට එනවා. සුදා යාළුවා ආදරෙන් පිළි අරගෙන බඩු ටික ගෙනහිල්ලා කාමරෙන් තිනවා. ඊට පස්සේ අජිත්ගේ අම්මා සුදාට ඔයගොල්ලෝ ඉද්දි ගෙනාපු කෑම එක්කුත් දෙනවා. මේ විදිහට එයාලගේ දවස ගත වෙනවා.
හැමදාම උදේට සුදා ඇවිල්ලා ගෙදර බඩු අස් කරලා රෙදි ටික හොදලා එයාගේ වැඩ ටික කරලා හවස් වෙදි ගෙදර යනවා. ඔන්න ඔය අතරේ අජිත්ලා ගෙදරට තව පවුලක් එනවා. එයාලා දිහා හොරෙන් අහගෙන ඉන්නවා මේ සුදා. පවුල් දෙක කට්ටිය එයාගේ ආගේ තොරතුරු කතා කරගෙන ඉන්නවා. අරාව ගෑනු ළමගේ අම්මා තාත්තයි මීට කලින් මේ ෆ්ලැට් එකට ඇවිල්ලා තිනවා. එයාගේ කසින් කෙනෙක්ගේ ගෙදරක් ළඟ තියෙන හින්දා මේ අතරේ අජිත්ගේ අම්මා ඒගොල්ලන් අහනවා මොන වගේ දෙයක්ද බොන්න කැමති කියලා. එයාලා කියනවා තේ බොහොම හොඳයි කියලා. ඊට පස්සේ අජිත්ගේ අම්මා ඇවිල්ලා සුදාට කියනවා තේ 6ක් හදන්න. අර රාක්කේ තියෙනවා තව කැවිලි වගේ එකේ බිස්කට් වගේ එකක්. ඒවත් අරගෙන සාලට එන්න කියලා. මේ විදිහට පවුල් දෙකේ කට්ටිය කතා වෙද්දී අජිත් කියනවා එයාට ගෑනු ළමයෙක් එක්ක වෙනම පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා. ගෙදර පෙන්නන්නත් එක්ක යන්නම් කියලා. දෙන්න වැඩි හිටියන් වෙන් වෙලා යනවා. මේ අතර සුදා තේ 6කුත් හදාගෙන කැවිලි බිස්කට් වගේ දේවලු ට්‍රේ එකක තියාගෙන පවුල් දෙකේ අය ගාවට යනවා. මේ වෙලාවේදී එයා දකිනවා අජිත් අර ගෑනු ළමයාත් එක්ක වැඩි හිටියෝ ගාන පිට වෙලා වෙනම කතා කරගෙන ඉන්නවා. මේ අතර වැඩි හිටියෝ කතා වෙනවා. මේ දෙන්නගේ කේන්දරත් ගැලවෙනවා. එලා අජිත්ගේ තාත්තා කියනවා අජිත් අර ගෑනු ළමයාටයි ඉන්න තැනකට ගිහිල්ලා කෑම ටික දෙන්න කියලා. මේ වෙලාවේ අර ගෑනු ළමයා එයාගේ පවුලේ අම්මා කියනවා මේ ගෙදර වැඩ කරන කෙල්ල නම් රහට දෙය හදනවා. සමහරු ටී බෑග් පාවිච්චි කරන්න මේවා ඊට වැඩිය රහයි කියලා. එතකොට එයා උයනවද කියලාත් අහනවා. මෙලා අජිත්ගේ තාත්තා කියනවා කෑමත් හදනවා. ඒව නම් ඒ තරම් රහ නැහැ කියලා. ඉතින් මේ අතරේ සුදා තේ කෑමත් අරගෙන අජිත්ගේ කාමරයට යනවා. ඒ වෙලාව එයා දකිනවා අර ගෑනු ළමයා එක්ක අජිත් ඉඳගෙන කතා කරගෙන ඉන්නවා. අජිත් කියනවා එයා වැඩ කරන්නේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක කියලා. ඒ කතාවෙන් අජිත්ගේ ගෑනු ළමයාට ලං වෙනවා. ඊට පස්සේ එයා කොණ්ඩේ අල්ලනකොට ඒ ගෑනු ළමයා කියනවා ලැජ්ජාවෙන් එක නවත්තන්න කියලා. මේ හැම දෙයක්ම සුදා කාමරයට එළියෙන් බලාගෙන ඉන්නේ. එතකොට මෙයාට සද්දයක් ඇහෙනවා. සුදා ගෙන ආපු කෝප්ප එකට හෙල්ලෙනවා. ඊට පස්සේ එයා සුදාට කාමරයට එන්න කියනවා. ඊට පස්සේ එයාලගේ තේ බිස්කට් හැම දෙයක්ම එයාගෙන් ඉල්ල ගන්නවා. මේලා සුදා අජිත් දිහා බැලුවත් අජිත් සුදා දිහා බලන්නේ නැහැ. ඊට පස්සේ අර ගෑනු ළමයා සාමාන්‍ය විදිහට අජිත් එක්ක දිගටම කතාව කරගෙන යනවා. මේ විදිහ සිද්ධියත් එක්ක අවුල් කීප සුදා නම් පැත්තකට වෙලා ඈත බලාගෙන කලකිරීමෙන් ඉන්නවා. හවස් වෙලා පවුල් දෙකේ කට්ටිය හොඳට කතා බහ කරලා ගෑනු ළමයාගේ පවුලේ කට්ටිය එහෙම පිටත් වෙලා යනවා. හවස සුදා ගෙදර අස්පස් කරලා වැඩ ටික කරද්දි අජිත්ගේ අම්මා ඇවිල්ලා කියනවා අජිත්ගේ විවාහය තීන්දුව වුණා. අජිත්ට තීන්දුව වෙච්ච ගෑනු ළමයාගේ පවුලේ කට්ටිය රස කැවිලි වගේ ගෙනලා තිනවා. ඒ ටිකත් ගෙදර අරන් යන්න කියලා. ඊට පස්සේ ඒ රස කැවිලි වලින් චුට්ටක් කාලා මොකොත් නොවුන ගන්නට එයා ගෙදරින් එළියට පිට වෙලා යනවා. මේ වෙලාවේ අජිත්‍යව ගණන් ගන්නේ නැතුව ටීවී එකේ බල තමයි ඉන්නේ. සුදා ගෙදරින් එළියට එද්දි එහා ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනෙක් එනවා. දෙන්න කතා කර කර ඉන්නවා. මේ වෙලාවේ එහා ගෙදර වැඩකාරී කියනවා අද ටිකක් පරක් වුණා. මට තව වැඩ ගොඩක් තියෙනවා. ගෙදර නෝන හැබැයි මට සිල් ඇඳුමක් දුන්නා. ඒක හරි ලස්සනයි. ඒකේ පොඩි තැනක ඩැමේජ් එකක් තියෙනවා. ඒක මහගත්තට පස්සේ නංගිගේ වෙඩින් එක නඳින්න තියාගන්න පුළුවන් කියලා කියනවා. මෙලයි සුදා එයා ගාව තියෙන රස කැවිලි එහා ගෙදර ඉන්න වැඩ කරන කෙනාට දෙනවා. දෙන්නම රස කැවිලි බෙදාගෙන කාලා ලිෆ්ට් එකේ පහළට බයිනවා. ඒ විදිහට සුදාගේ තවත් එක සාමාන්‍ය දවසක් ගෙවිලා යනවා. පේන විදිහට සුදාට අජිත් එක්ක තියෙන ලිංගික සම්බන්ධය නවතින එකක් නැහැ. එයා දිගටම මේකද වැඩ කරයි. මොකද මේ සුදා තේරුම් ගන්න තින්නේ එයාගේ ජීවිතේ සාමාන්‍ය දවසක් විතරයි අද දවසක් කියලා. ඉතින් අපි යමු තුන්වෙනි කොටස බලන්න. හරි. මේ කොටස පටන් ගන්නේ රීනා කියන බැංකු නිලධාරිනි සුධීර් කියන යාගේ කොල්ලා එක්ක නිවාඩුවකට එළියට ඇවිල්ලා ඉන්නේ. සුධීර් බීච් එකේ ඉඳගෙන ඉඳි රීනා මොහොතේ නාලා හොඳට සෙල්ලම් කරනවා. ඊට පස්සේ දෙන්නම ආයමත් එයාලා නැවතිලා ඉන්න රෙස්ටුරන්ට් එකට යනවා. මෙලා එයාගේ ෆොටෝස් බලලා රීනා කියනවා මම එච්චර මහත නෑ නේද කියලා. එතකොට සුධීර් කියනවා කාට සාපේක්ෂවද කියලා. ඊට පස්සේ කොහොමද දෙන්නම එයාලා ඉන්න රූම් එකට ගිහිල්ලා ලින්ක් එක එකතු වෙනවා. ඊට පස්සේ දෙන්න හොඳට ඇඳට වෙලා කතා කරගෙන ඉන්න අතරේ සුධීර්ගේ හොඳම යාළුවා වෙන සල්මන්ගෙන් සුධීර්ට කෝල් එකක් එනවා. ඇත්තටම සල්මන් කියන්නේ වෙන කවුරුවත් නෙමෙයි රීනාගේ ඇත්තම හස්බන්ඩ්. ඒ කෝල් එක එන එකත් එක්ක සුධීර් කලබල වෙනවා. මේ වෙලාවේ සල්මන් අහනවා සුධීර්ගෙන් ඔයා කොහෙද ඉන්නේ කියලා. එතකොට සුධීර් කියනවා එයා පොඩ්ඩක් එළියට ආවා කියලා. සල්මන් සුධීර්ගෙන් අහනවා එයාව හම්බෙන්න පුළුවන්ද කියලා. මේ වෙලාවේ සුධීර් කලබල වෙලා ඉන්නේ. එයාගේ නෝනාගේ සම්බන්ධය සල්මන්ට ආරංචි වෙලා කියලා. මේ වෙලාවේ සල්මන් සුධීර්ට කියනවා මගේ හැම බැංකු විස්තරයක්ම ඔයාට ඊමේල් කරලා තියෙනවා. ඒ වගේම මගේ නීතිඥයා වෙච්ච හර්දික්ට මම ඔයාලා හඳුන්වලා දෙන්නම්. ඔයා තමයි මට විශ්වාසවන්තයෙක්ම කෙනා. මගෙන් පස්සේ මගේ දරුවන්ගේ බාරකත්වය මම ඔයාට බාර දෙනවා කියලා සල්මන් මේ වෙලාවේ කියනවා. මේ වෙලාවේ සුධීර් සල්මන්ගේ අහනවා ඔයාට මොකක්ද වෙන්න තියෙන්නේ? ඇයි ඔහොම කරදරයක් වගේ හැසිරෙන්නේ? මේ වෙලාවේ රීනා සුධීර්ට කියනවා කෝල් එකේ ස්පීකර් ඔන් දාන්න කියලා. සල්මන් මේ වෙලාවේ කියනවා එයා බැල්කනියෙන් ඉන්න වෙලාව බොන ගමන් තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ සුධීර් කියනවා ළමයි දෙන්න කොහෙද ඉන්නේ කියලා. එතකොට සල්මන් කියනවා ළමයි දෙන්න නෑනි ගාව ඇත්තේ කියලා. සුධීර් අහනවා ෂුවර්ද කියලා. මේ වෙලාවේ සල්මන් කියනවා නෑනි ගාව තමයි ඇත්තේ. අනික මම දැනගන්න ඕනි ළමයි ඉන්න තැන. හරිනම් අම්මනේ දෙක දැනගන්න ඕනි කියලා. මේ වෙලාවේ සුධීර්ට සල්මන් කියනවා අඩුම තරමේ රීනා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. ඉන්න තැන ලොකේෂන් ඔෆ් කරලා තින්නේ. එයා කොහෙද ඉන්නේ කියලා මම දන්නේ නෑ කියලා. මට හොඳටම විශ්වාසයි එයාට මාව එපා වෙලා ගිහින් තින්නේ. එයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙලා ඇති. දැන් එයාත් එක්ක සතුටින් ඉන්නවා ඇති කියලා. මේ වෙලාවේ සල්මන් කියනවා අවුරුදු 13ක් වෙච්ච විවාහ ජීවිතේ එයා මාත් එක්ක මාස 11යි සතුටින් හිටියේ. ඕන්නම් මං ඔප්පු කරලා පෙන්නන්නම් කියලා. සල්මන් මේ වෙලාවේ රීනාට කෝල් එකක් ගන්නවා. සල්මන් කියනවා ඔන්න බලන්න එයා වැරදිලාවත් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. මෙලා රීනා ෆෝන් එක අරගෙන
එයා ගාව තියාගෙන ඉන්නවා. කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. මෙලා සල්මන් සුදීර්ට කියනවා නිකන් හිතලා බලන්න මම මේ වෙලාවේදී ඇක්සිඩන්ට් එකක් කරා මැරෙන්න හිටියොත් මගේ ගෑණි මගේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. සල්මන් කියනවා ඔයා විනෝද වෙලා ඉන්න අපි පස්සේ කතා කරමු කියලා ෆෝන් එක තියෙනවා. මේලා මෙයාට බය හිතෙනවා සල්මන් එයාගේ ජීවිතේට මොනවා හරි කරගනි කියලා. ඊට පස්සේ සුදීර්ට කියනවා සල්මන්ට කෝල් එකක් අරගෙන මම කෝල් කරලා කිව්වා සල්මන්ට කෝල් එකක් ගන්න කියන්න කියලා. මෙලා රීනා ගත්ත කෝල් එක සල්මන් ආන්සර් කරනවා. ඊට පස්සේ රීනා සල්මන්ට සැර කරලා අහනවා ඔයා මොකටද සුදීර්ට කෝල් එකක් ගත්ත කියලා. මෙලා සල්මන් කියනවා එයා මගේ හොඳම යාළුවා මට ඕන වෙලාවක එයාට කෝල් එකක් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ රීනා කියනවා මම ගීතාගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඔයාට පිස්සු හැදිලාද තියෙන්නේ කියලා. මේලා සල්මන් කියනවා මම ගීතාගෙන් ඇහුවා. එයා කිව්වා ඔයා එහෙ නෙවෙයි ඉන්නේ කියලා. ගීතා මට මොකටද බොරු කරන්නේ කියලා. මේලා රීනා කෝල් එක කට් කරනවා. ඊට පස්සේ රීනා සුදීර්ට කියනවා මේ දෙන්නගේ මේ හොර සම්බන්ධය සල්මන්ට හොයලා ඇති කියලා. රීනා ගීතාට කියලා ඇවිල්ලා තියෙන්නේ එයාගේ යාළුවෙක් එක්ක එළියට යනවා කියලා. ඒත් මේලාවේ ගීතා රීනාව බේර ගන්න උත්සාහ කරලත් නැහැ. මේලා රීනා ගීතාට බැන බැන ඉන්නවා. ඊට පස්සේ රීනා හිතනවා මම මොන જાති අම්මා කෙනෙක්ද ළමයි බඩගින්න දන්නෙත් නැහැ කියලා. මනුස්සයත් හොඳටම බීලා මට කරන්න දෙයක් හිතා ගන්න බෑ කියලා. මෙලා සල්මන් කියනවා අපි තව දුරටත් බොරු කියන්න ඕනේ නැහැ. ඔයා කියන්න ඔයා ඉන්නේ මාත් එක්ක මේ බීච් එකට ඇවිල්ලා කියලා. මෙලා සල්මන් හිතන්නේ සුදීර්ට සල්මන්ගේ යාගේ හිතේ තියෙන ප්‍රශ්නේ කිව්ව හින්දා සුදීර් උපදෙස් දෙන්න රීනාව එක්කගෙන ආවා කියලා. මෙලා කෝල් එකෙන් රීනා සල්මන්ට කියනවා එයා සල්මන් එක්ක සතුටෙන් නෙවෙයි ඉන්නේ කියලා. මෙලා සල්මන් කියනවා එයාගේ ණය ඒ වගේම ළමයින්ගේ අනාගතයට ඕන කරන හැම දෙයක්ම එයා මේ වෙද්දි කරලා තියෙන්නේ. මෙලා රීනා සල්මන්ට කියනවා ඔයා කරපු දේවල් ඔයා ගත්ත හැම දෙයක්ම ඒවා නිකන් ඔයාගේ සම්මාන වගේ තියාගෙන කීව කිවි ඉන්න එක තමයි කරන්න කියලා. මේ වෙලාවේ සල්මන් රීනාට කියනවා එහෙනම් මම ඒ වගේ සම්මාන එකතු නොකර මම කිසිම දෙයක් නොකර හිටියොත් ඔයා මොකද කරන්න කියලා. සල්මන් රීනාට කියනවා මම කිසිම දෙයක් නොකර හිටියොත් ඔයා නිකම්ම නිකන් කෙනෙක් විතරයි. මම නැත්තම් ඔයාත් නෑ කියලා. කෝල් එක ඉවරලා රීනා කියනවා සුදීර් එක්ක කතා කරන්න. මේලා සුදීර් රීනාට කියනවා ඔයා හරියට රස්සාව කරා නම් ඔයාගේ ප්‍රශ්න වලින් 50% ඉවරයි කියලා. ඊට පස්සේ රීනා සුදීර්ගෙන් අහනවා එතකොට ඉතුරු 50%ට මොකද වෙන්නේ කියලා. කොමරි සුදීර් රීනාට කියනවා මේලා සල්මන් බීලා කියපු දේවල් ඔයා හිතට ගන්න එපා. ඒක අමතක කරලා දාන්න කියලා. එතකොට රීනා කියනවා මට ඒවා එහෙම අමතක කරලා දාන්න බෑ. අනිකම සල්මන්ට දැන් මෙතනට එන්න කිව්වා. අපි මේ හැම ප්‍රශ්නයක්ම මෙතනදිම විසඳගමු කියලා. මේලාව රීනාට කියනවා ඇඳුමක් දාගන්න කියලා. හැබැයි රීනා දැන් ඉන්න ඇඳුමෙන්මයි ඉන්න ලෑස්ති වෙන්නේ. එතකොට සුදීර්ට බල කරනවා වෙන ඇඳුමක් ඇඳගෙන දැන් මෙතනට ආවා. වගේ ලෑස්ති වෙලා ඉන්න කියලා. මෙලා සුදීර්ට ඕනේ රීනාගේ සල්මන්ගේ විවාහ ජීවිතේ කලින් තිබ්බ වගේම දිගට තියාගන්න. හැබැයි රීනා කියනවා අපේ විවාහ ජීවිතේ නැති වෙලා ඉවරයි. ආයේ ඒක ගැන හිතලා කලබල වෙන දෙයක් නැහැ. ඊට පස්සේ සුදීර් කියනවා ඇයි ඔයා වගේ ළමයි දෙන්න ගැන හිතන්නේ නැති කියලා. මෙලා රීනා ගානක් නැතෝ කියනවා. දික්කසල්දලා ඉන්න මිනිස්සු ළමයි හදා ගන්නවා. දැකලා නැද්ද කියලා. මෙලා රීනා කියනවා එයාට මේ විදිහට සල්මන්ට බොරු කියලා ඉන්න තැන හංගලා කරන වැඩේ තව දුරටක් කරන්න බෑ. ඊට වඩා ලේසි මේක ඇත්තම කියලා විසඳගන්න කියලා. මෙලා සල්මන් එනවා සුදීර්ගේ ගෙදරට. සල්මන් සුදීර්ගේ මේ විදිහට ලස්සනට හදලා තියෙන ගෙදරට ගොඩක් කැමතියි. ඊට පස්සේ දෙන්නම පොඩ්ඩක් එළියට වෙලා කතා කරගෙන ඉන්නවා. ගෙදරලා ඉන්න රීනා දිහා බලන ගමන් සල්මන් කියනවා එයා ගෙදර ඇතුළට වෙලා ලස්සනට ඉන්නව නේද? මේ ගෙදර හදන්න ඔයාට කීයක් වියදම් වුණාද කියලා. මෙලා සුදීර්ට ඕනේ සල්මන්ට උපදෙස් දීලා ඒගොල්ලන්ගේ දෙදරලා ගිය විවාහ ජීවිතේ ආයිමත් හරියස්සන්න. මෙලා සුදීර් සල්මන්ට කියනවා ඔයා එයා ගැන සැක කරන එක නවත්තන්න. අනික එයා ඔයාට ගොඩක් කැමතියි. අවුරුදු 10කට කලින් කොලෙජ් එකේදී එයාගෙන් කැමැත්ත අහන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඔයා කැමැත්ත අහලා එයාව කැමති කරගත්තා. එහෙනම් එයාට ආදරෙන් කතා කරලා ආයෙමත් ගෙදර එක්ක යන්න කියලා. මේ වෙලාවේ සල්මන් කියන්නේ මම මගේ හැම දෙයක්ම එයා වෙනුවෙන් වැය කරා. අන්තිමට මොකක්ද ලැබුණේ? එයා මට එහෙව කතා කරනවා. අනිත් එක විවාහ ජීවිතය ගැන ඔයා කොහොමද කියන්නේ? ඇයි ඔයා බැඳලා නැති කියලා අහනවා. මේ අතරතුරේ පිටිපස්සේ නැහනවා ගෙදර බෙල් එක ගහනවා. ඊට පස්සේ රීනා නැගිටලා ගිහිල්ලා ඒ කවුද කියලා බලනවා. රීනා කෑමයක් ඕඩර් කරලා ඒ කෑම එකත් අරගෙන ඇවිල්ලා පිටිපස්සෙන් ඉන්නවා. මේ අතර සල්මන් සුදීර්ගෙන් අහනවා එයා එක මොහොතක හරි කිව්වද මට එයා නැතුව බෑ කියලා. එහෙම එකක් නැහැ නේ කියලා. මේ ලාවේ සුදීර් සල්මන්ට කියනවා ඔයාට ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඇත්තටම ඔයාට එයාව නැතුව බෑ කියලා. මේ ලාවේ රීනා දෙන්නටම ඇතුළට කතා කරනවා. ඊට පස්සේ තුන්දෙනා කන ගමන් අහනවා මොකක් හරි චිත්‍රපටයක් බලනවද කියලා. ඒ චිත්‍රපටය ගැන කතා වෙන්න ගිහලා රීනායි සල්මන් උරන්න වෙනවා. මේ ලාවේ සුදීර් කියනවා දැන් මොකුත් කරන්න ඕන නැහැ. ඔය දෙන්න කාලා ඇඳට ගිහිල්ලා නිින්දක් දාන්න. මේ ලාවේ සල්මන් කියනවා දැන් මම මෝඩෙක් වගේ තමයි පේන්නේ කියලා. මේ ලාවේ සුදීර් සල්මන්ගෙන් අහනවා ඔයා මොකද එකම දේ ආයෙ කියන්නේ කියලා. ඊට පස්සේ යාලා කලින් වෙච්ච දේ මතක් කර කර hina වෙනවා. මෙලා සුදීර්ට සල්මන් කියනවා ඉස්සර හිටපු සෙට් එක ආයෙමත් හම්බෙලා වෙච්ච දේවල් කතා කරගෙන ඉන්න ඕන කියලා. මෙලා රීනා සුදීර්ට කියනවා මටයි සල්මන්ට දෙයක් කතා කරන්න තියෙනවා. ඒක නිසා සුදීර් ඇතුලින් නැගිටලා යනවා. මෙලා සුදීරය කාමරේට වෙලා එයා කලින් කරපු සාකච්ඡාවක YouTube වීඩියෝ එකක් බල ඉන්නවා. මේ අතරතුරේ සල්මන් එක්ක රීනා කතා කරනවා. සල්මන් රීනාගෙන් අහනවා ඔයා මට වෛර කරනවද කියලා. එතකොට රීනා කියනවා ඒක ඒ තරම් සරල දෙයක් නෙමෙයි. මේලා රීනා සල්මන්ට කියනවා මට ඔයා එක්ක ගත කරපු ජීවිතේ පාලා තියෙන්නේ. ඇත්තටම ඔයාට ඕනේ වයිෆ් කෙනෙක් නෙමෙයි අම්මා කෙනෙක්. මට ඒ දේ තව දුරටත් කරන්න බෑ කියලා.
මේ වෙලාවේ රීනා සල්මන්ට කියනවා දවසක් පාටියකදී මතකද අපි දෙන්න අතර ප්‍රශ්නයක් කළා. මම පැත්තකට ගිහිල්ලා අඬන්න ගියා. ඔයා එක ගණන් ගත්තේ නැහැ. හැබැයි ඒලා සුධීර ඇවිල්ලා මට කතා කරලා මගේ හිත හැදුවා. ඒ සිද්ධියෙන් පස්සේ අපි දෙන්න නිතරම හම්බුණා. අපි දෙන්නගේ සම්බන්ධයට දැන් අවුරුදු 3ක් වෙනවා කියලා. ඒත් සල්මන් යාගේ හොඳම යාළුවා වෙච්ච සුධීර මේ වගේ දෙයක් කරයි කියලා එයා කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. මෙලා සුධීරක කාමරේ දොර තට්ටු කරන රීනා කියනවා සල්මන්ට ඔයා කතා කරන්න ඕන කිව්වා කියලා. මෙලා සල්මන් එයාට මුකුත් නොවෙච්ච ගානට සල්මන්ව එකතු වෙලා කරපු ගනුදෙනුව ගැන කතා වෙනවා. ඊට පස්සේ සුධීර සල්මන්ට සුබපතල එයාට කියනවා මහන්සි වෙලා නිසා මෙතන තව කාමරයක් තියෙනවා. ඒකේ ඔය දෙන්න විවේක ගන්න කියලා. මෙලා ඇඳට වෙලා සල්මන් හොඳට මඩනවා. එතකොට රීනා එයාට තට්ටු කරලා සනසවනවා. පහවදා උදේ සල්මන් රීනා එක්ක ආයෙමත් ගෙදර පිටත් වෙනවා. මෙලා සුධීර සල්මන්ගෙන් අහනවා සෙනසුරාදා මොකද කරන්න කියලා. දෙන්නම එකට ගෝල්ෆ් ගහමු කියලා කතා යනවා. සල්මන් වාහනේ නැග්ගට පස්සේ කියනවා එයාගේ සන්ග්ලාස් දෙක ගේ ඇතුළේ දාලා ඇවිල්ලා කියලා. සුධීර ඒක ආයෙමත් සල්මන් වාහනයට නැග්ගට පස්සේ එයා කියනවා එයාගේ සන්ග්ලාස් දෙක ගේ ඇතුළේ දාලා ඇවිල්ලා කියලා. සුධීර එක්ක ආයෙමත් ගෙදරට යනවා. ගෙදර ඉස්සරහදී රීනා සුධීරට කියනවා සල්මන් මේ විදිහට අපි දෙන්න ගැන හැම දෙයක්ම දන්නවා. එයා මගෙන් ඉල්ලීම් දෙකක් කරා. පළවෙනි එක තමයි අපි දෙන්න ආයෙමත් මේ විදිහට හම්බෙන්න බෑ කියන එක. දෙවෙනි එක තමයි අපි අතර තියෙන සම්බන්ධය සල්මන්ට කිව්වා කියන දේ කවදාවත් ඔයාට කියන්න එපා කියලා. ඊට පස්සේ රීනා සුධීරට කියනවා ඒක නිසා ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ වගේ එයා එක්ක ඉස්සර වගේම යාළුවෙක් විදිහට ඉන්න කියලා. රීනාගේ වාහනේ නැගලා සල්මන් එක්ක පිටත් වෙනවා. එලා සල්මන් රීනාගෙන් අහනවා ඔයා මොනම හරි සුධීරට කිව්වද කියලා. එතකොට රීනා කියනවා කිසිම දෙයක් කිව්වේ නැහැ කියලා. අතරතුරදී සල්මන් ආයෙමත් රීනාගෙන් අහනවා එදා පාටියේ රන්ඩුවෙන් පස්සේ සුධීර ඔයාට කතා කරාද කියලා. එතකොට රීනා කියනවා එදා හවස එයා මට කතා කරා. හැබැයි මම කෝල් එක ගත්තේ නැහැ. ඊට සති කීපයකට පස්සේ ආයෙමත් කෝල් එකක් මම යාට ගත්තා. එතකොට සල්මන් අහනවා අපි දෙන්න රන් වෙච්ච දවසකද කියලා. එතකොට රීනා කියනවා නෑ සාමාන්‍ය දවසක් කියලා. ඒ විදිහට දෙන්න අතර තියෙන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා සල්මන් එක්ක ආයෙමත් යාගේ පෞද්ගලික ජීවිතය ගත කරන රීනා හිත හදා ගන්නවා. ඉතින් මේ විදිහට තුන්වෙනි කතාංගයත් ඉවර වෙනවා. හරි අපි දැන් යමු හතරවෙනි කතාව බලන්න. රේකා කියන්නේ ඉස්කෝලේ උගන්වන ටීචර් කෙනෙක්. එයා වැඩට එද්දි උදේම ඉස්කෝලේ ප්‍රින්සිපල් එයාට හම්බෙනවා. ප්‍රින්සිපල් එයාගේ වැඩ කටයුතු ගැන අහන ගමන් අහනවා තේ එකක් බොන්නේ නැවත කියලා. මෙලදී රේකා කියනවා එයා තේ බොන්න වැඩි කැමති නැහැ කියලා. ප්‍රින්සිපල්ලා මග ඇරලා යනවා. ඊට පස්සේ එයා එයාගේ මේගා කියන යාළුවා හම්බෙන්න යනවා. ඇත්තටම මේගා කියන්නේ ඉස්කෝල් ටීචර් කෙනෙක්. එතකොට මේගා රේකාට කියනවා ප්‍රින්සිපල්ගෙන් නම් කිසිම ගැළවිල්ලක් නැහැ නේද කියලා. එතකොට මේගාව හම්බෙන්නේ එයාගේ පන්ති ළමෙකුයි අම්මා කෙනෙක් කියනවා. මෙලා අම්මා කියනවා මේකට සමාව වෙන්න. මට එදා ගුරු දෙගුරු රැස්වීමට එන්න පරක් වුණා කියලා. ඊට පස්සේ මේක කියනවා. ඒක එච්චර හිතන්න එපා. මෙයා හරි හොඳ ළමෙක්. මෙලා අම්මා ෆෝන් එක අරගෙන පෙන්නනවා. මේ ළමයි බලන්න Instagram පාවිච්චි කරනවා. ෆොටෝ දානවා. ඒක හරි වැරදි කියලා. මේලා එතනට රේකත් කියනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. කාලෙන් කාලෙට ළමයි වෙනස් වෙනවා. මේලාවේ ඒ ගෑනු ළමගේ අම්මා කියනවා. මෙයාලා දැන් අඳින්නේ ගවුම්. එන්න ගවුම් කොට වෙනවා. මේ විදිහට සංස්කෘතිය තියාගෙන යන්න බෑ. හරින ළමයින්ට සල්වාර අඳින්න ඕනේ කියලා. මෙලා මේක ඇඳගෙන හිටපු සාරි පොට වැහෙනවා. ඒකත් එක්ක අම්මාගේ කතාව නවතිනවා. මේක ඊට පස්සේ සාරි පොට හදාගෙන ඒක උඩින් ෂෝල් එකක් දාගෙන යනවා. එයාගේ කොල්ලවන පරස්ව හම්බෙන්න. මෙලා පරස් අහනවා මොකද මේ ෂෝල් එකක් දාගෙන මහදවල් දාඩි නැද්ද කියලා. ඊට පස්සේ මේක එක අයින් කරනවා. මෙලා පරස් කියනවා එයාගේ පවුල් දෙක හම්බෙලා විවාහ යෝජනා කරලා තියෙන්නේ කියලා. හැබැයි පරස් ටිකක් ලැජ්ජාශීලී. මෙලදී පරස් කියනවා එක දවසක් හම්බෙච්ච වෙලාවේදී එයා අතින් මේකගේ සාරියට තේ එකක් වැටුණා. ඒකට සමා වෙන්න කියලා. ඒක පැල්ලන් ටික සුද්ධ කරලා සාරියක් ගෙනත් දෙන්නම් කියලා කියනවා. මෙලදී මේක අහනවා ඔයා එක හිතාමතාවද කලේ කියලා. එතකොට පරස් කියනවා ඒ වගේ දෙයක් හිතලා කරන්න තරම් එයා පරිණත නැහැ. එයා ගියෙත් කොල්ලන්ගේ ඉස්කෝලේකට. එයාලා ඒ වගේ දේවල් එච්චර දන්නේ නැහැ කියලා. එතන හම්බෙලා මේක ගෙදර ගියාට පස්සේ එයාගේ අම්මා එක්ක විස්තර කතා වෙනවා. අම්මා කියනවා කොල්ලා හොඳට හැදිච්ච කොල්ලෙක්. එයාට කැමති වෙන්න කියලා. එනද මේක කියනවා මම ගියෙත් කෙල්ලොන්ගේ ඉස්කෝලේකට. ඒ නිසා මම දන්නේ නැහැ පිරිමි ළමයි එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා. අඩුම තරමේ කොල්ලෙක් එක්ක අයිස්ක්‍රීම් එකක්වත් මම කාලා නැහැ. මම කොහොමද විවාහ ජීවිතයක් ගැන හිතන්නේ කියලා. මෙලදී මේකගේ අම්මා කියනවා හොඳම දේ තමයි කසාද බඳින එක. බැඳලා පස්සේ ඔය දෙන්නව තේරුම් ගන්න පුළුවන් කියලා. කොහමද අන්තිමට මේක පරස්ව කසාද බඳිනවා. ඊට පස්සේ පරස් එයාගේ කාමරයේ දොරවල් ඔක්කොම වහනවා. එයාගේ යාළුවෝ මොකක් හරි විහිළුවක් කරයිද දන්නේ නැහැ කියලා. ඉතින් මංගල රාත්‍රියේ දෙන්නම ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. ඊට පස්සේ දෙන්නම ඇඳ උඩින් ඉඳ ගන්නවා. මෙලා කතා කරන දෙයක් නැති හින්දා පරස් මේකගෙන් අහනවා. ඔයා ආසම සතා කවුද කියලා. එතකොට මේක කියනවා එයා කැමති පූසෙක්ට කියලා. එතකොට මේක අහනවා පරස්ගෙන් ඔයා කැමති කාටද කියලා. එතකොට පරස් කියනවා මම නම් කැමති කිඹුලට කියලා. එයා වතුරේදී බුබුලු යවලා තමයි එයාගේ ගෑනු සතාව කැමති කරගන්නේ කියලා. මේකත් එක්ක මේකට කැස්සක් යනවා. ඊට පස්සේ පරස් එතන තියෙන වතුර කොප්පයක් අරගෙන බුබුලු දානවා. ඉතින් ඔහම ටික වෙලාවක් මේ දෙන්නා විහිළු කර කර ඉඳලා මංගල රාත්‍රියට ලැහැත් වෙනවා. හැබැයි මේක හිතන තරම් ඒක ගොඩක් වෙලා තියෙන්නේ. පරස්ට මේකත් එක්ක ලිංගිකව එකතු වෙන්න පුළුවන් වෙන්නේ තප්පර කීපයක් විතරයි. ඒත් එයා හිතාගෙන ඉන්නේ එයා ගොඩක් හොඳට වැඩේ කරනවා කියලා. මේ විදිහට හැමදාම දෙන්න එකතු වෙනවා. පරස් ඇත්තටම මේකට ගොඩක් ආදරේ. හැබැයි මේ දෙන්න ඇඳට ගියාට පස්සේ පරස්ට තප්පර 5කට වඩා අල්ලන් ඉන්නත් බෑ. මේක නිසා ඇත්තටම මේක දන්නේ නැහැ. ගෑනු කෙනෙක් කොහොමද ලිංගිකව සතුටු වෙන්නේ කියලා. ඒ වගේ තමයි පරස්ගේ ලිංගය අඟල් 5ක් විතර තමයි දිගක් වෙන්නේ. ඉතින් එයා හිතා ඉන්නේ එයාගේ ලිංගය පොඩි කියලා.
පහුවදා මේකගේ පවුලේ කට්ටිය පරස්ගේ පවුලේ කට්ටිය කෑම වේලකදී කතා බහ වෙනවා. මේ වෙලාවේ පරස්ගේ අම්මා කියනවා දැන් අපිට ආච්චිලා වෙන්නත් කාලේ හරි ළමයි ගැන හිතුවද කියලා. මේ වෙලාවේ පරස් ලැජ්ජාවෙන් වගේ කියනවා අපි තාම මේවා කතා කරේ නැහැ කියලා. ටිකකින් පරස්යාගේ අයියා එක්ක එහාට යනවා. මෙලදී පරස් මේකට කියනවා බලන්න ඔයාගේ නෑනත් ගොඩක් සතුටින් ඉන්නේ. එයාලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ඔයාලත් දැන් ඒක ගැන හිතන්න කාලේ හරි කියලා. ඒත් ඇත්තටම ළමයි ගැන හිතනවට වඩා ලිංගිකව සතුටු වෙනවා කියන එකවත් මේ වෙද්දි මේක දන්නේ නැහැ. එයා බොරු හිනාවක් දාලා මවා පාලා එතනින් පිට වෙලා යනවා. පහෝදා මේක යනවා පරස් එක පාක් එක ඇවිදින්න. මේ වෙලාවේ මේක ටිකක් අවුලෙන් වගේ ඉන්නේ. එතකොට පරස් මේකෙන් අහනවා. ඔයා මොකද ටිකක් අවුලෙන් වගේ ඉන්නේ? ඊයේ අම්මා මොනවා හරි කිව්වද කියලා. මේ වෙලාවේ කතාව වෙන පැත්තකට හරවන මේක පරස්ගෙන් අහනවා. ඔයා වැඩි හිටියන්ට පමණයි කියලා තියෙන චිත්‍රපටි බලලා තියනවද කියලා. මේ වෙලාවේ පරස් ටිකක් ලැජ්ජාවෙන් වගේ කියනවා. ඔව් ඉස්කෝලේ යන කාලෙත් බැලුවා. සමහර දවස්වල ඉඳ හිට බලනවා. මේ වෙලාවේ මේක පරස්ට කියනවා. දැකලා තියනවද? ඒ වීඩියෝ වල කෙල්ලයි කොල්ලයි කෙන්දිරි ගානවා මුමුණනවා. ඇත්තටම ඒ දෙන්නම ඒ වෙලාවේදී ගොඩක් සතුටු වෙනවා කියලා. මෙලදී පරස් මේකට කියනවා. ඒක තමයි මටත් හිතාගන්න බැරි. මට නම් ජීවිතේට එකපාර වැඩ දෙකක් කරන්න බෑ. ඒගොල්ලෝ ලිංගිකව එකතු කරන්න, කතා කරන්න දෙකම එකට කොහොමද කරන්න කියලා මට හිතා ගන්නවත් බෑ. මට කම්පියුටර් වැඩ කරද්දිත් වැඩ දෙකක් එකට කරන්න බෑ කියලා මෙයා කතාවක් කියනවා. ඊට පස්සේ කතාව වෙන පැත්තකට හරවලා දෙන්නම කුරුළු දිහා බල බල එතනින් පිට වෙලා යනවා. ඇත්තටම එදත් මේකගේ හිතට එන හැඟීම පරස් එක හරියට කතා කරන්න බැරි වෙනවා. පහුවදා රේකා මේක එක කතා කරලා ස්ටාෆ් රූම් එකට යනවා. මෙලා ප්‍රින්සිපල් මේකට එන්න කියලා කතා කරනවා. මේක ප්‍රින්සිපල් හම්බෙන්න ගියාට පස්සේ එතන ඉන්නවර මේකට කලින් එයාගේ දුවගේ වැරදි කියපු අම්මයි දුවයි. මෙලා අම්මා කියනවා මේ ගෑනු ළමයා වැඩි හිටියන් පමණයි කතා බලනවා. ඒ පොතක් අරගෙන ගෙදර ඇවිල්ලා තිනවා. මෙලා මේක කියනවා මම නම් ඔය පොත ගැන වැඩි දන්නේ නැහැ. ඔයා කොහොමද පොත නරක එකක් කියලා කියන්නේ කියලා. මෙලා ලැජ්ජාවට පත් වෙච්ච ළමයාගේ අම්මා කියනවා මෙයාගේ තාත්තා බලලා තමයි මට ඒක ගැන කිව්වේ කියලා. ඊට පස්සේ පුස්තකාලේ වැඩ බලන රේකා කියන ටීචර් මේක ගැන කතා කරන්න ඕන කියලා එයා හොයාගෙන එන්න කියලා ප්‍රින්සිපල් පණිවිඩයක් යවනවා. මේ වෙලාවේ රේකා පුස්තකාලේ කවුරුත්ම නැති පැත්තකට ගිහිල්ලා එයා ගාව තියෙන සෙක්ස් ටොයි එකක් යොදාගෙන ස්වයං වින්දනය කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ එතනට ප්‍රින්සිපල්ගේ පණිවිඩය අරන් ආපු කෙනා ජනෙල්ලෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි එයා රේකට කතා කරන්නේ නැහැ. රේකා හොයාගෙන යන පරක් වෙච්ච හින්දා එයාව බලන්න මේක එතනට එනවා. එතකොට මේකව දැකපු පණිවිඩකාරයා එතනින් පිට වෙලා යනවා. මේක මේ වෙලාවේ දකින්න රේකා ඇතුළට වෙලා ලිංගිකව ගොඩක් සතුටු වෙලා සුරාන්තයට පත් වෙන හැටි. මේ හැම දෙයක්ම මේක ඈත ඉඳන් බලා ඉන්නවා. ඊට පස්සේ එයා රේකා එක්ක විස්තරේ කතා කරනවා. එතකොට රේකා කියනවා ඒක එච්චර හිතන්න ඕන දෙයක් නෙමෙයි කියලා. එතකොට මේක අහනවා ඔයා පුස්තකාලේ තෝරගත්තේ ඇයි කියලා. එතකොට රේකා කියනවා මම ආසාවෙන් හිටපු තැන් දෙකක් තියෙනවා. එකක් තමයි ප්ලේන් එකක ටොයිලට් එක. අනිත් එක තමයි පුස්තකාලේ. මම ඉතින් ඒ දෙකෙන් එක ආසාවක් අද ඉෂ්ට කරගත්තා කියලා. මෙලා රේකා කියනවා පිරිමි කියන කට්ටිය හරිම ආත්මార్థකාමී. එයාලා සතුටු වෙන එක ගැන විතරයි එයාලා හිතන්නේ. අඩුම තරමේ ගෑනු අපි කොච්චර සතුටු වුණාද කියලා හොයලා බලන්නේ නැහැ කියලා. රේකා කියනවා. ඊට පස්සේ එයා කියනවා මගේ ගාව තියෙන මේ ටොයි එක තමයි මගේ මහත්තයා. එයා තමයි ලෝක හොඳම මහත්තයා. මම ඇතිතරම් සතුටු කරනවා කියලා. දැන් ප්‍රින්සිපල් එක මගෙන් ගනිමින් දන්නේ නැහැ කියලා එයා කියනවා. එදා රෑ මේක පරස් එක්ක වෙනද වගේම ඉන්නවා. හැබැයි එයා පරස්ට අල්ලන්න පුළුවන් වෙන්නේ තප්පර 3ක් විතරයි. ඒ කියන්නේ එදත් පරස් ට්‍රීට්මන්ට් ශුක්‍රාණු පිට වෙනවා. මෙලා මේක පරස්ගෙන් ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. එතකොට පරස් කියනවා අද ඉරිදා තමයි මෙහෙම උනේ කියලා. ඉතින් හැමදාම වගේ අදත් මේකට තෘප්තිමත් වෙන්නේ නැතුව නිදාගන්න තමයි වෙන්නේ. එයා කලකිරීම වගේ ඇඳට වෙලා ඉන්නවා. ලිංගික තෘප්තිමත් වෙනවා කියන්නේ මොකක්ද කියලාවත් හරියට දන්නේ නැති හින්දා ඒක දැනගන්න එක තමයි මේකට දැන් ඕනෙලා තියෙන්නේ. ඉතින් එයා කරන්නේ ප්‍රින්සිපල්ගේ කාමරේට කවුරුත් නැති වෙලාවක ගිහිල්ලා රේකාගේ ටොයි එක අරගෙන ලාච්චු වෙන හොරකම් කරගෙන ගෙදරට එනවා. මේක ගෙදර ආව ගමන් ආච්චි මේනන් අහනවා ටීවී එකේ රිමෝට් එක දැක්කද කියලා. එතකොට මේක කියනවා එහෙම එකක් දැක්කේ නැහැ කියලා. ඊට පස්සේ එයා කාමරේ ඇතුළට ගිහලා දොරවල් ඔක්කොම වහගන්නවා. මේක ඊට පස්සේ ඒක ඇතුළට දාගෙන පාවිච්චි කරන හදනකොට වැහෙනවා. පරස් අම්මා සද්දෙන් කෑ ගහනවා. මේක ඉක්මනට එළියට දුවගෙන එනවා. පරස් මේල ඇක්සිඩන්ට් එකක් වෙලා පොඩ්ඩක් තුවාල වෙලා ඉන්නේ. මේක කිසිම ගහනක් නැතුව සීජක් නැතුව පරස් ගාවට යනවා. එයා අතේ තිබ්බ රිමෝට් එක වැරදිලා ටීවී එක ගාවින් තියලා තියෙන්නේ. මෙල පරස් කියනවා අනතුරු වෙච්ච එකට සම්පූර්ණ වැරද්ද එයාගේ. බොරුවට බය වෙන්න එපා කියලා. එතකොට ලොකු තුවාලයක් නැහැ. පොඩි තුවාලයක් විතරයි තියෙන්නේ කියලා කියනවා. මේ ලයි පරස්ගේ අම්මා මේකට කියනවා වතුර වීදුරුවක් අරන් එන්න කියලා. මේ අතරතුරේ රිමෝට් එක හොය හිටපු ආච්චිට මේකගේ ටොයි එක හම්බ වෙනවා. මේ අතරතුරේ රිමෝට් එක හොය හිටපු ආච්චිට මේකගේ ටොයි එකේ රිමෝට් එක හම්බ වෙනවා. මේක වතුර එක පුරවන අතරතුරේ ආච්චි රිමෝට් එකෙන් එක එක channel මාරු කරනවා. ඒ වගේම වේග වැඩි කරනවා. මේකත් එක්ක මේකට මේක දැන්නවා. කවදාවත් දැනෙච්ච නැති හැඟීමක් එක්ක ආච්චි රිමෝට් එක වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා. මේකත් එක්ක මේකට මේක දැනෙනවා. කවදාවත් දැනෙච්ච නැති හැඟීමක්. ඒකත් එක්ක ආච්චි රිමෝට් එක වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා හිතන ගමන් එන්න එක වේගය වැඩි කරනවා. මේකත් එක්ක වතුර කෝප්පය මේකගේ අතින් බිමට වැටෙනවා. මෙලා පරස්ගේ අම්මා පරස්ගේ නැන්දා තුන්දෙනාම හැරලා බලනවා මේකට මොකද වෙලා තියෙන්නේ කියලා. මෙලා ආච්චි රිමෝට් එක වැඩ කරන්නේ නැහැ කියලා රිමෝට් එක උඩරිම වේගෙන් තියලා නිකම්ම ටීවී එක දාගෙන බලනවා. මෙලා කවදාවත් නැති විදිහට ලිංගික උත්තේජනයක් ලැබු මේක සුරාන්තයටපත් වෙනවා. ඒක දිහා පරස්ගේ නෑනත් ගොඩක් ආසාවෙන් තමයි බලා ඉන්නේ. ඒ සිද්ධින් පස්සේ පරස්ගේ අම්මා සහ පරස් මේක දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නවා. ඒකත් එක්ක මේකට කියා ගන්න දෙයක් නැති වෙනවා. ඒ සිද්ධින් පස්සේ පරස්ගේ අම්මා මේකගේ අම්මට කතා කරලා වෙච්ච සිද්ධිය ගැන කියනවා.
එතකොට මේකේ අම්මා ගොඩක් අපහසුතාවයට පත්වලා සමාවෙල්නවා. මෙලා පරස්ගේ අම්මා කියනවා මේ වගේ නරක ගෑනු ළමයි අපේ පවුලට ගැලපෙන්නේ නැහැ. නෑදෑයන්ට කියන්න වෙන්නේ මෙයාට ෆිට් එක ආවා කියලා තමයි. මේ සිද්ධියත් එක්ක මේක අඬන තමයි ඉන්නේ. පරස්ගේ අම්මා යෝජනා කරනවා දෙන්න දීක්කසාද වෙන්න ඕනේ කියලා. මෙලා මේක එයාගේ අම්මට කියනවා ඩිවෝස් කරන්න එපා කියලා. පරස්ගේ අම්මගෙන් පරස් කියනවා ඩිවෝස් එක ඉල්ලන්න එපා කියලා. මෙලාදී පරස්ගේ අම්මා කියනවා අපිට මේ වගේ නරක ගෑණියෙක් ඕනි නෑ. ඒ ගෑණිගේ ළමයි ඕනිත් නෑ කියලා කියනවා. ඊට පස්සේ එයා එතනින් පිට වෙලා යනවා. මෙලා පරස් අම්මට කියනවා එහෙම කතා කරන්න එපා කියලා. එතකොට අම්මා කියනවා ඔයා මාත් එක්ක එනවා නම් එන්න නැත්නම් මෙයාත් එක්ක ඉන්න කියලා. එතනින් යනවා. ඉතින් මේ සිද්ධියෙන් මාසයකට පස්සේ පරස් මේකව හම්බෙන්න එන්න කියලා කියනවා. මේක එයාගේ වැඩ අතරතුරේ පරස්ස හම්බෙන්න ඇවිල්ලා කියනවා. අනම්මනම් කතා කරන්න නැතු එකපාර කතා කරන්න. ආපු එක කතා කරමු කියලා. මේලා පරස් මේකට කියනවා. මට සමාවෙන්න. අපේ අම්මා එදා ඔයා ගාව වැරදි විදියට හැසිරිච්ච ගැන. මට ඇත්තටම ඔයාව දික්කසාද කරන්න ඕනේ නැහැ. ඔයා අතිනුනේ පොඩි වැරද්දක්. අපි ඒක අමතක කරලා දාලා සාමාන්‍ය විදිහට ඉමු කියලා. එලා මේක කියනවා ඒක වැරද්දක් කියලා දකින්න එකම තමයි වැරද්ද. එදා ඒක කට්ටිය ඉස්සරහා වෙච්ච එක අවුල් කියලා මම දන්නවා. හැබැයි කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ළමයි නෙමෙයි. ඊට වඩා යාලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා කියලා. මේක පරස්ට කියනවා. ඊට පස්සේ පරස් මේක යන්න අහනවා. දැන් ඔයාගේ තීරණය මොකද්ද කියලා. ඊට පස්සේ පරස් මේක යන්න අහනවා. දැන් ඔයාගේ තීරණය මොකද්ද කියලා. එතකොට මේක පරස්ට කියනවා. මම දැන්ට තීරණයක් කරගන්නේ නැහැ. මට දැන් නම් අයිස්ක්‍රීම් එකක් කන්න ඕන කියලා. පරස් ගාව තියෙන අයිස්ක්‍රීම් එක කන්න හදනවා. මෙලේ පරස් මේකව නවත්තලා එයාම හැන්දකින් අයිස්ක්‍රීම් එක අරන් මේකට කවනවා. සමහර විට එතනින් පස්සේ පරස් එයාගේ අඩුපාඩු හදාගෙන මේකට ආදරය කරන සැමියෙක් වගේම එයාව සතුටු කරන්න පුළුවන් විදිහේ සැමියෙක් බවට පත් වෙයි. ඉතින් මේ දෙත් එක්ක ලස්ට් ස්ටෝරිස් කියන චිත්‍රපටයේ 4 වෙනි කතාව ඉවර වෙනවා. ඉතින් සමාජයට යම්කිසි පණිවිඩ කීපයක් දෙන ගමන් මේ ලස්සන ෆිල්ම් එක මෙතනින් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ඉවරුනාට අපේ channel එකේ දාපු මේ ෆිල්ම් එකත් බලන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලගෙන් සමුගන්නවා. හැමෝටම සුබ දවසක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයාලා අපේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.